කීමෝതെරපි කරනකොට කන්න සුදුසු ආහාර වර්ග මොනවද කියලා ඔයාලා හැමදෙනාම මගෙන් හැම වෙලේම අහන ප්‍රශ්නයක්. ඉතින් මේ සම්බන්ධයෙන් එක එක්කෙනා විවිධ මත පළ කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ ડોක්ටර්ගෙන් අහුවනම් ડોක්ටර් කියන්නේ ඕන දෙයක් කමන්නේ ඕන දෙයක් කන්න කියලා. නමුත් සමහර කට්ටිය කියනවා ඔයා plant based diet එකක් තමයි භාවිතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාට කන්න පුළුවන් ශාකමය ආහාර විතරයි සත්වමය ආහාර ගන්න එපා කියලා කියනවා. ඊළඟට තවත් සමහරු keto diet එකක් භාවිතා කරන්න කියලා කියනවා. මේ keto diet එකේදී වැඩිපුරම භාවිතා කරන්නේ සත්වමය ආහාර, ශාකමය ආහාර භාවිතා වෙන්නේ ඉතාම අඩුවෙන්. ඊළඟට තවත් සමහරු මෙඩිටරේනියන් ඩයට් එක එහෙම නැත්නම් ඇට්කින්ස් ඩයට් එක මේ වගේ නම් වර්ග ගණනාවකින් එක එක ජාතියේ ඩයට් වර්ග භාවිතා කරන්න කියනවා. ඉතින් මේ කියන හැම ඩයට් වර්ගයකින්ම ඔයා මොන ඩයට් එකද භාවිතා කරන්න ඕනේ. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් තමයි අද වීඩියෝවෙන් කතා කරන්නේ. ඉතින් මේ පිළිකා රෝගීන්ට සුදුසු කෑම වර්ග සම්බන්ධයෙන් නවීන ලෝකයේ පර්යේෂණ ගණනාවක් කරමින් පවතිනවා. ඉතින් දැනට කරලා තියෙන පර්යේෂණ වාර්තා අනුව පිළිකා රෝගීන්ට හොඳම ඩයට් එක කියලා කියන්නේ whole food plant based diet එකක්. මෙන්න මේ ඩයට් එකේදී ඔයා කෘතිම කෑම වලින් අයින් වෙලා, ඒ කියන්නේ තෙල් කෑම, පිටි කෑම මේ වගේ කෘතිම කෑම වලින් අයින් වෙලා ස්වභාවික ආහාර විතරක් ආහාරයට ගන්න ඕනේ. ඒකත් වැඩියෙන්ම ඔයා ගන්න ඕන plant based, ඒ කියන්නේ ශාකමය ආහාර තමයි. දැන් මේකෙන් කියන්නේ නැහැ ඔයාට සත්වමය ආහාර ගන්න බෑ කියලා. මොකද මේ සත්ව ප්‍රෝටීන කියන එක පිළිකා රෝගීන්ගේ මාංශ පේශි වර්ධනය කරන්න, ඒ වගේම හානි වෙච්ච සෛල යථා තත්ත්වයට පත් කරන්න ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයාට මධ්‍යස්ථ ප්‍රමාණයෙන් සත්ව ප්‍රෝටීන ලබා ගන්න පුළුවන්. නමුත් මේ සත්ව ප්‍රෝටීන ප්‍රමාණයට වඩා 3 ගුණයකට වැඩියෙන් හරි ඔයා දවසකට ශාකමය ආහාර ලබා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ නිසා තමයි මම කලින් වීඩියෝ එක සඳහන් කළා වගේ ඔයා එළවලු වර්ග 5ක්, පළතුරු වර්ග 3ක්, පලා වර්ග 2ක් සහ ඇට වර්ගයක් අනිවාර්යයෙන්ම ඔයාගේ එදිනෙදා දෛනික ආහාර වේලට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ පර්යේෂණ අද ලෝකයේ දැනට කරලා තියෙන පර්යේෂණ ඉස්සරහට මේ පර්යේෂණ වාර්තාවල ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට භාවිතා කරන හොඳම ආහාර රටාව කියලා කියන්නේ මේ whole food plant based diet එක. එළවලු ගැන කතා කරනකොට ඔයා අනිවාර්යයෙන්ම මේ cruciferous කාණ්ඩයට අයත් එළවලු සහ ඇලියම් කාණ්ඩයට අයත් එළවලු අනිවාර්යයෙන්ම ඔයාගේ දිනපතා ආහාර වේලට එකතු කරගන්න ඕනේ. cruciferous කාණ්ඩයට අයත් එළවලු වෙන්නේ ගෝවා මල්, ඊළඟට බ්‍රොකොලි, රාබු, නෝකෝල් මෙන්න මේ වගේ එළවලු වර්ග. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ එළවලු ඔයාගේ දෛනික ආහාර වේලට එකතු කරගන්න. ඊළඟට ඇලියම් කාණ්ඩයට අයිති වෙන්නේ ලීක්ස්, ලූණු, සුදු ලූණු, ලූණු කොළ වගේ දේවල්. ඉතින් මෙන්න මේවත් ඔයාගේ හැමදාම ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. මේකට අමතරව ඔයා කැරට් සහ බීට්රූට් කියන එකත් අනිවාර්යයෙන්ම ඔයාගේ දෛනික ආහාර වේලට එකතු කරගන්න. ඊළඟට පළතුරු වර්ග ගත්තාම ඔයා සීනි ප්‍රමාණය ඉතාම අඩු, තන්තු ප්‍රමාණය වැඩි පළතුරු වර්ග ආහාරයට ගන්න. විශේෂයෙන්ම ගත්තොත් ඔයා කටු වාතා, අනෝදා, ඊළඟට සිට්‍රස් කුලයේ පළතුරු, බෙහෙත් නෙල්ලි, ඇපල් මෙන්න මේ වගේ පළතුරු වර්ග ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දෙලුම් සහ මේ බෙරීස් වර්ග, ඒ කියන්නේ ස්ට්‍රෝබෙරීස්, බ්ලැක්බෙරීස්, බ්ලූබෙරීස් වගේ මෙන්න මේවායේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් විශාල වශයෙන්ම පිළිකා රෝගීන්ට උදව් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට පලා වර්ග අනිවාර්යයෙන්ම ඔයාගේ දෛනික ආහාර වේලට එකතු කරගන්න ඕනේ. අර අපි හැමදාම කන ගොටු කොළ, කංකුම්, මුකුණු වැන්න වලට අමතරව ඔයාට පුළුවන් මැල්ල කොළ, කිරි අඟුන, ඊළඟට රණවරා, නිවිති, බොක් චොයි, ඒ වගේම කේල් වගේ පලා වර්ග ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න. ඊළඟ එක තමයි ඇට වර්ග ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න එක. කඩල, කව්පි, මුං ඇට, බෝන්චි වර්ග, විශේෂයෙන්ම බ්ලැක් බීන්ස්, කිඩ්නි බීන්ස් මේ වගේ බීන්ස් වර්ග ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඒකට අමතරව chia seeds, flax seeds, එහෙම නැත්නම් almonds, walnuts මෙන්න මේ වගේ අට වර්ග ඔයාලගේ ආහාර වේලට එකතු කරගන්න ඕනේ. ඒකට අමතරව ඔයාගේ ආහාර වේලට හිතකර මේදේ අඩංගු කරන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම අලිගැට පෙරවල මේ හිතකර මේදේ අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පොල් තෙල් සහ ඔලිව් තෙල් වලත් මේ හිතකර මේදේ අඩංගු වෙලා තියෙනවා.
ඊළඟට මෙන්න මේ කියන විශේෂ කුළුබඩු වර්ග ටිකත් අමතක කරන්න එපා. ඉඟුරු, සූදුරු, කොත්තමල්ලි, ඒ වගේම කහ, ගම්මිරිස්, කුරුඳු මෙන්න මේ ටිකත් ඔයාගේ එදිනෙදා ආහාර වේලට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. ඊළඟට කෝමාරිකා, රණවරා, වැල්මි, ග්‍රීන් ටී වගේ පාන වර්ග ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඊළඟට ඔයා බත් පාන් නැතිවම බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ හෝල් ග්‍රේන් ෆුඩ්ස්, ඒ කියන්නේ සම්පූර්ණ ධාන්‍ය අඩංගු වෙලා තියෙන පිටි වර්ග, බත් වර්ග ආහාරයට ලබා ගන්න. උදාහරණයක් විදිහට පාන් පිටි වලින් හදපු සුදු පාන් වෙනුවට ඔයාට පුළුවන් හෝල් මීල් බ්‍රෙඩ් එකක්, ඒ කියන්නේ කුරක්කන් වලින් හදපු පාන්, එහෙම නැත්නම් මල්ටි ග්‍රේන් බ්‍රෙඩ් එකක්, එහෙම නැත්නම් සවඩෝ වගේ බ්‍රෙඩ් එකක්, මෙන්න මේ වගේ පාන් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි කීරිසම්බ හාල් වෙනුවට ඔයාට පුළුවන් අපේ දේශීය පාරම්පරික හාල් වර්ගයක් භාවිතා කරන්න. මේකට අමතරව ඔයාට සත්ව ප්‍රෝටීන, ඒ කියන්නේ මස්, මාළු, බිත්තර වගේ ඒවා ඔයාගේ දෛනික ආහාර වේලට අනිවාර්යයෙන්ම එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ආහාර වර්ග වලින් කීමෝ වලින් හානි වෙච්ච ඔයාගේ ඇඟ නැවත යථා තත්ත්වයට ඉක්මනින් පත් කරගන්න අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඉතින් මේ නිසා තමයි මේ කෘත්‍රිම කෑම වලින් වැළකීලා ඔයා මෙන්න මේ කාලේදී ස්වභාවික ආහාර වලට විතරක් යොමු වෙන්න ඕනේ. එතකොට ඔයාගේ ශරීරයට අර අනවශ්‍ය වැඩ අඩු වෙනවා. මොකද ඔයා ප්‍රොසෙස් ෆුඩ් එකක් කෑවහම මම කලින් වීඩියෝ එක සඳහන් කළා වගේ ඔයාගේ ඉන්ෆ්ලමේෂන් ලෙවල් එක වැඩි වෙනවා. අන්න එතකොට ඔයාගේ ඇඟට අන්න ඒකත් බලන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔයා ශරීරයට වැඩි වැඩ දෙන්නේ නැතිව මේ කීමෝതെරපි වලින් හානි වෙච්ච ඇඟ යථා තත්ත්වයට පත් කරගන්න උපරිම පරිසරයක් ඇඟ ඇතුලේ හැදුවනම් මේ ශරීරය ඉක්මනට ඔයාට යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක ගැනත් මම මීට කලින් ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඉදිරියේදී වීඩියෝ වලත් මම අනිවාර්යයෙන්ම ඒ ගැන ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් මේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක යාමනය කරන්න මෙන්න මේ කියන ආහාර වර්ග ටික ගොඩක්ම උපකාරී වෙනවා. ඉතින් දැන් මගෙන් කෙනෙක් අහන්න පුළුවන් අනේ මිස් හැමදාම ඔය කැම ටිකම කන්නේ කොහොමද කියලා. නමුත් දැන් අපිට ගොඩක් රෙසිපීස් තියෙනවා. ඔයාලට මේ කැම මිස්මැච් කරගෙන හැම එකක්ම දැනෙන්නේවත් නැතිව ඔයාගේ දිනදා ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් මේ කැම වල රෙසිපීස් මං දානවට පහලින් කමෙන්ට් එකක් දාන්න රෙසිපි ඕනේ කියලා. එහෙනම් මං වෙන වීඩියෝ එකකින් ඔය රෙසිපීස් ඔයාලට අරගෙන එන්නම්. ලබන සතියේ නම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.